හරි එහෙනම් මම පුතලා හැමෝටම ආයුබෝවන්. හරි. බැලුවද අද තියෙන ගාන? හැදුවද? හදන්න උත්සාහ කරාද? හරි බලන්න. 2005 මැයි මාස 10 වන දින උපත ලැබූ අයෙකුට 2019 මාර්තු 5 වන දිනට වයස කීයද? එහෙනම් අද ඔන්න අපි වයසයි හොයන්නේ. හරිද? පුංචි පුංචි වෙනස්කම් කරලා ගණන් 10ක් අපි හදනවා අද දවසේ. මොකද ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් වුණොත් මම පුතාට ආයෙ හිතන්න බෑ. ඒ නිසා විවිධ පුංචි වෙනස්කම් කරලා මේ වගේ ප්‍රශ්න 10ක් අද කතා කරනවා. හරිද? එහෙනම් ඔන්න 2005 මැයි මාස 10 වන දින උපත ලැබූ අයෙකුට 2019 මාර්තු 5 වන දිනට වයස කීයද කියලා අහන්නේ මයි පුතේ. එහෙනම් අපි කරන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ දිනට මෙන්න මේ අහන දිනෙන් අපි අඩු කරන්න ඕනේ එයාගේ උපන් දින වර්ෂය. එහෙනම් අපෙන් අහන්නේ 2019 මාර්තු 5 වන දිනටනේ. එහෙනම් ඔන්න අවුරුදු මාස දින එහෙනම් 2019 මාර්තු කියන්නේ මයි පුතේ 3 වෙනි මාසේ 5 වන දිනටනේ අහන්නේ. මෙන්න මේ අහන දිනට අපි අඩු කරන්න ඕනේ එයාගේ උපන් දිනය 2005 මැයි කියන්නේ 5 වන මාසයේ 10 වන දින තමයි. එහෙනම් අඩු කරන්නයි ඕනේ. අහන දිනෙන් උපන් දිනය අඩු කරනවා. හරිද? දැන් ඔන්න අඩු කරනවා අපි මේ පැත්තෙන්. දින 5න් දින 10ක් අඩු කරන්න බෑ. මම එක පන්තියක ඉගෙනුවා මේවා අඩු කරන විදිය. අවුරුදු මාස දින. නේද? එහෙනම් ඔන්න අපි මාස පැත්තෙන් අපි අරන් යනවා. කීයක්ද මයි පුතේ? දා මම කිව්වේ හැම වෙලාවෙම අපි නිතරම 30ක් තමයි ගෙනියන්නේ. එහෙනම් 30යි 5යි එකතු වුණාම 35යි. ඒ 35න් තමයි පුතා මේ දින 10 අඩු කරන්නේ. 5න් බිඳුවක් අඩු වුණාම 5යි. 3න් එකක් අඩු වුණාම 2යි. එහෙනම් දින 25 මාස. දැන් අපි මාස 3න් එකක් අරන් ගියා 2යි දැන් ඉතිරි. 2න් 5ක් අඩු කරන්න බෑ. මෙන්න මේ වර්ෂයෙන් අපි ගෙනියනවා එහාට. මං කියලා දීලා තියෙනවා වර්ෂයෙන් මාසවලට ගෙනියනකොට මා පුතේ වර්ෂයකට මාස 12ක් තියෙන නිසා 12යි. මෙන්න මේ 12යි මේ දෙකයි එකතු කරන්න ඕනේ. එහෙනම් 12යි 2යි කීයද? 14යි. මෙන්න මේ 14න් තමයි මයි පුතා අපි අඩු කරන්නේ මෙන්න මේ 5. 4න් 5ක් බෑ. එහෙනම් 14න් 5ක් කීයද? 9යි. එහෙනම් මෙතෙන් එන්නේ මාස 9යි. 8න් 5ක් පුළුවන් දැන් නේද? එහෙනම් 8න් 5ක් 3යි. 1න් බිඳුවක් 1යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 2න් දෙකක් ඒ බිඳුවයි. ඉස්සරහට බිඳු දැම්මට තේරුමක් නෑ. එහෙනම් 2019 මාර්තු 5 වන දිනට මෙන්න මෙයාගේ වයස ඇවිල්ලා අවුරුදු 13යි මාස 9යි දින 25යි. හරිද? එහෙනම් අපෙන් අහන දිනෙන් තමයි අඩු කරන්නේ උපන් දිනය. අහන දිනෙන් උපන් දිනය අඩු කරනවා. එයාගේ වයස බලන්න මෙන්න මේ අහන දිනයට. එහෙනම් ඔන්න දින කොහමද අඩු කරන්නේ? මාස කොහමද අඩු කරන්නේ? අවුරුදු කොහමද අඩු කරන්නේ කියලා දැන් මම පුතාලා දන්නවා. එක දවසක් පෙර පන්තියකදීත් කතා කරා නේද? ඒකදී මම හැදුවේ උපන් දිනේ අපි හෙව්වේ. මතකයිනේ? ඒ ගණන් වලදීත් මම මේක කියලා දීලා තියෙනවා. හරිද? හරි. එහෙනම් පුංචි වෙනස්කම් කරලා තව ගණන් 9ක් හදලා අපි එතකම් මේක ලියා ගන්න. හරි. බලන්න දෙවෙනි ගාන චුට්ටක් වෙනස් කරා ටීචර්.
වර්ෂ 2010 දී 50 වන උපන්දිනයේ සැමරූ අයෙකු 130 වන උපන්දිනයේ සමරන ලද්දේ කුමන වර්ෂයේදීද? කොහොමද හදන්නේ? 2010 දී තමයි 50 වන දිනේ සැමරුවේ. අපෙන් අහන්නේ 30 වන උපන්දිනය. නේද? එහෙනම් අපි ඉස්සරහම පුතේ මෙන්න මේ දෙක වෙනස. 50 වන දිනය 30 වන දිනය. ඔන්න ඔය වර්ෂ දෙකේ නේද? ඔය වයස් දෙකේ වෙනස හොයා ගන්න ඕනේ. 2010 දී තමයි 50 වන දිනය සැමරුවේ. ඊට අවුරුදු කීයකට කලින්ද 30 වන උපන්දිනය සැමරුවේ? ඒක හොයා ගන්න ඕනේ අපි. 2010 දී 50 වන උපන්දිනය එහෙනම් කලින් එකක් අහන්නේ. නේද? එහෙනම් 30 වන උපන්දිනය. එහෙනම් අපි 50න් මයි පුතේ අපි පළමු අදියරේදී 30ක් අඩු කර ගන්න ඕනේ. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවයි 5න් 3ක් අඩු වුණාම 2යි. එහෙනම් මෙන්න මේ කෙනා 30 වන උපන්දිනයේ සමරලා තියෙන්නේ මීට අවුරුදු 20කට කලින්. මීට අවුරුදු 20කට කලින්. එහෙනම් පෙර නිසා අපි මෙන්න මේ 2010 වර්ෂයෙන් මේ අවුරුදු 20 අපි අඩු කරන්න ඕනේ. පෙර එකක් නිසා. ඉදිරියට එකක් නම් එකතු කරනවා. නේද? එකතු කරනවා. දැන් මේ අහන්නේ පෙර එකක් පහුගිය එකක්. ඒ නිසා මේට අවුරුදු 20කට ප්‍රථම තමයි මෙයා 30 වන උපන්දිනයේ සමරලා තියෙන්නේ. එහෙනම් 2010න් අපි 20ක් අඩු කරන්නයි ඕනේ මයි පුතේ. නම් බිංදුවෙන් බිංදුවක් බිංදුවයි එකෙන් නම් දෙකක් බැරි නිසා මෙයා ගාවට යනවා. එයා ගාවත් නෑ. මෙයාගෙන් එකක් තියලා 10ක් මෙතෙන්ද ගේනවා ඉස්සරෝම. ඒ 10න් එහෙනම් අපි 9ක් තියලා තමයි අපි පුතේ එකක් එහාට ගෙනියන්නේ. එහෙනම් ඒ ගෙනියන 10යි මේ එකයි 11යි. 11න් දෙකක් තමයි අඩු කරන්නේ. එහෙනම් 11න් දෙකක් අඩු වුණාම කීයද? 9යි. දැන් මෙතන 9ක් තියෙනවා. එහෙනම් 9 මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ මම පුතේ බිංදුවයි. එහෙනම් 9 පහළට ගේනවා මෙතන 1යි. එහෙනම් මෙන්න මේ කෙනා එයාගේ 30 වන උපන්දිනය සමරලා තියෙන්නේ 1990 දී. හරිද? 1990 වර්ෂයේදී මෙයා 30 වන උපන්දිනය සමරලා තියෙනවා. හරිද? ඊළඟ චූටි වෙනස්කමක් කළවන්න කියලා දෙනවා මේක ලියා ගන්න.